තම ලංකාව දැන්ට ජනප්‍රිය සාක්කොට වාසදායි ඉලෙක්ට්‍රික් ෂේව එක අප මේක අන්බොක්ස් කරලා මේක තියෙන වාසි අවාසි ටික සහ මේකයි මෙච්චර ප්‍රසිද්ධ කියලා බලමු. මුලින්ම බලමු බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක තමයි මේ ෂේව එක එන රිටේල් බොක්ස් එක. මේක සීල් පැක් එකක්. මුලින්ම අපිට හම්බෙනවා ෂේව එක. මේක ඩිසයින් එක නම් සෑහෙන හොඳ ලුක් එකක් තියෙනවා. ඒ වගේම හොඳ weight එකක් තියෙනවා වගේ තේරෙනවා. මම හිතන්නේ බැටරි පැක් එක නිසා. ඊළඟට මේකේ charge කරන්න USB-C කේබල් එකක් හම්බෙනවා. ඒක ලොකු වාසියක්. මොකද අපේ ෆෝන් charger එකෙන් මේක charge කරන්න පුළුවන්. මේක පිරිසුදු කරන්න පොඩි cleaning brush එකක් සහ user manual එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි මේකේ ෆීචර්ස් ගැන කතා කරොත් මේකේ ප්‍රධානම දේ තමයි 3D independent floating cutter heads තුන. ඒ කියන්නේ අපේ මුහුණේ හැඩයට අනුව මේ ප්ලේට් තුන වෙන වෙනම නැවෙනවා. ඒ නිසා තුවාල වෙන්නේ නැතුව ලේසියෙන්ම රවුල කපා ගන්න පුළුවන්. තුවාල වෙනවා කිව්ව ඇත්තටම ස්ක්‍රැච් එකක් වගේ වෙන්නේ නැති වෙන්න ලේසියෙන්ම රවුල කපා ගන්න පුළුවන්. තව මේක පිටිපස්සේ pop-up trimmer එකකුත් තියෙනවා. අපිට රවුල කොහොමද side bounce කියන්නේ හදාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තියෙනවා කියන සුපිරිම ෆීචර් එකක් තමයි ESM කියන්නේ ස්මාර්ට් ෂේවිං සිස්ටම් එක. ඒ කියන්නේ බැටරි එක බහින්න ගෙට් වුණාත් මොටර් එකේ ස්පීඩ් එක අඩු වෙලා රැවුල ඇදෙන්නේ නැතුව එකම වේගකින් බ්ලේඩ් එක කරගෙන. බැටරි එක ගැන කිව්වොත් මේක විනාඩි 60ක් වගේ ඇතුළත ෆුල් charge කරන්න පුළුවන්. එකපාරක් charge කරාම 90ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දවසකට විනාඩි 2-3ක් පාවිච්චි කරලා මාස 2ක් විතර තනි charge එකෙන් දුවන්න පුළුවන්. මේක ප්‍රසිද්ධ වෙන්න ගොඩක්ම ලොකු හේතුවක් තමයි මිල සෑහෙන්න අඩුයි. ඒ වගේම තමයි USB-C charging තියෙන එක. ඒ වගේ grip එක අතර තියෙන පහසුව මේක පාවිච්චි කරද්දී සහ මේකේ තියෙන durability එක price එකත් එක්ක compare කරද්දී. ඒ වගේම තමයි මේකේ ඉතින් පොඩි අඩුපාඩු ටිකක් තියෙන එකක් තමයි මුළු body එකම ඒ කියන්නේ මුළු shave එකම වතුරෙන් හොදන්න බෑ. ඒතර උඩ තියෙන blades ටික විතරක් ගලවලා එළියට අරගෙන තමයි හොදන්න පුළුවන්. ඒකෙන් තමයි සමහරක් වෙලාවට කියනවා ඝනකම රවුලක් වගේ තියෙන අයට කපන්න ටිකක් වෙලාවක් යනවා කියලා. මේ විදිහට මේක ඕපන් කරලා ක්ලීන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බ්ලේඩ්ස් එහෙමත් ගලව ගන්න පුළුවන් ඔයගොල්ලන්ට වොෂ් කරන්න ඕන නම්. නැත්නම් තවදුරටත් ක්ලීන් කරනවා නම් වොෂ් කරන්න නැතුව ඒත් කරන්න පුළුවන් බ්‍රෂ් එකෙන් මෙතනින් ගලවලා ගන්න පුළුවන්. මේ වගේ බජට් දෙයක් ඔයගොල්ලෝ ගත්තාම පොඩි දෙයක් මතක තියාගන්න. මේ තියෙන වගේ පොඩි ලොකින් මෙකැනිසම් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. මේවත් එක්ක පරිස්සමෙන් වැඩ කරන්න. මේ විදිහට පොඩ්ඩක් මේක අපෝ ලොක් කරද්දී මේ විදිහට මේ බටන් එක ඔබලා හිමීට පල්ලෙහාට කියලා තද කරලා බටන් එක අතාරින්න. මොකද නැත්තම් මේවා කැඩෙන්න පුළුවන්. මගේ කලින් තිබ්බ ගීපාස් කොයිල් ෂේවර් එකත් එක්ක බලද්දි මේකේ තියෙන ගොඩාක්ම අඩු සද්දයක්. ඉතින් ඔයගොල්ලන්ට මේක ස්පෂ්ටව එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන pop-up trimmer එක. ඒක උනත් ආපහු ඔයගොල්ලෝ අකුලද්දි අර වගේම පොඩ්ඩක් මේ ලොකින් මෙකැනිසම් එක ඕපන් කරලා අකුලලා ඊට පස්සේ ඒක අතාරින්න. මෙතනත් පොඩි ප්ලාස්ටික් කෑලි වලින් තමයි මේ ලොක් එක තියෙන්නේ. user manual එක ගත්තොත් මේකේ හැමදේම ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන දේ charge කරන්න ඕන විදිය. ඒ කියන්නේ මේ කියලා තියෙන කොහොමද පළවෙනි පාර පාවිච්චි කරන කලින් full charge එකක් කරන්න කියලා. તો charge වුණාම කොහොමද ඉන්ඩිකේට් වෙන්නේ, charge වෙද්දි කොහොමද පෙන්වන්නේ කියලා මේකේ ඔක්කොම විස්තර ටික manual එකේ තියෙනවා. මේ විදිහට තමයි charge වෙද්දි මේක battery එක ඉන්ඩිකේට් කරන්නේ. මේක breathing style එකකට නිවිපත් වෙනවා. මේ ගාල් තියෙන ඊතල ටික පැත්තට මේක කැරකෙව්වම තමයි ඔයගොල්ලන්ට මේ හෙඩ්ස් ටික ගලව ගන්න පුළුවන්. මේ ගලව මේ වටේ තියෙන කළු පාට ෆ්‍රේම් එක ගලවලා එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බ්ලේඩ්ස් ටික ගන්න පුළුවන්.
ඒවගේම තමා ඔගොල්ලන්ට ඔන්න ඉස්සරහට හෙඩ්ස් ටිකත් කලවල ගන්න පුළුවන්. කපන රැවුල ලොකු ප්‍රමාණයක් මේක ඇතුළට තමයි වැටෙන්නේ මේ විදිහට. ඔයගොල්ලන්ට ඒක පස්සේ ක්ලීන් කරගන්න පුළුවන්. බිමට වැටෙනවා ගොඩක් අඩුයි. බිමට නම් වැටෙන්නම නැති තරම් වගේ. අවසාන වශයෙන් කිව්වොත් මේක අඩු මුදලකට හැමදාම ඔෆිස් යන්න කලින් ලේසින් වගේ රවුල කපා ගන්න හොඳ ඉලෙක්ට්‍රික් ෂේවර් එකක් හොයනවා නම් මේක තමයි හොඳම ඔප්ෂන් එක. ඒ වගේම තමයි මේක මම try out කරලා බැලුවා. ඇත්තටම හොඳයි ෂේවිං එක ගොඩක් හොඳට ෂේව් වෙනවා. 아무튼 ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ මේක බජට් ෂේව් එකක් හින්දා ඔයගොල්ලෝ මේක පාවිච්චි කරද්දි ඒ කියන්නේ pop up ෂේව් එක නැත්නම් ක්ලීන් කරන්න උඩ ෂේවර් හෙඩ්ස් ටික ඕපන් කරද්දී අර මේ හරි පරිස්සමෙන් කරන්න. එතකොට ඔයගොල්ලෝ pop up ෂේව් එක ඔයගොල්ලෝ ආපහු අකුලද්දි වගේ හැම ඒ ලොකින් මෙකැනිසම් එක පල්ලහැට ඇදලා ලොක් කරලා හිමිහිට අතාරින්න. ඒක එකපාරට තද කරන්න යන්න එපා. මොකද ප්ලාස්ටික් කෑලි තියෙන්නේ. ඒක කැඩෙන්න පුළුවන්. අපිට මේ වගේ ගානක් වියදම් කළා රුපියල් 20000ක වගේ තියෙන ෂේවර් එකක ඩියුරබිලිටි එක බලාපොරොත්තු වෙන්න අමාරුයි. නමුත් ප්‍රධාන ෆන්ක්ෂන් එක හොඳටම මේකෙන් වෙනවා.